කට්ටියටම ඔන්න මං හෙලෝ කොහොමද ඔන්න ඉතින් මං ආයෙ කියුණා කියහන්කෝ ඔන්න ඉතින් අද මං ගෙනල්ලා තියන්නේ අයිස් කියන හොරර් ගේම් එක ඉතින් අද මම මේක ප්ලේ කරන්නේ නෝමල් මොඩ් වලින් එහෙනම් මේක ප්ලේ කරමු අඩෝ ඇඩ් එකක් ඇවිල්ලා පිස්සු කෙලිය කියහන්කෝ මොකද්ද කියන්නේ ඉතින් අපි මේක ප්ලේ කරමු මේක මචං ලොකු දෙයක් කරන්න නෑ මම මේක ගහලා තියෙනවා හැබැයි මතක නෑ බං වැඩි මෙන්න මේ වගේ මළු 20ක් එකතු කරගෙන තියෙන්නේ මළු 20ක් එකතු කරලා අපිට මේක ඉතින් පැනලා යන්න තමයි තියෙන්නේ ඔය පොඩි ඒවා ගෙනත් නෑ කොහොම මෙන්න මේ වගේ ඇස්සෙම තිබ්බොත් ගලව ගනි ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා තව මල්ලක් හම්බුණා ඔය සමහරත් ඇංගල් තිබිලා කියත් එහෙම හම්බ වෙනවා අන්න ඒවත් ගන්න ඒකත් අපිට තියෙනවා එක දොරක් අන්න ඒක එහෙම අරින්න යමම් බා මේ තියෙන්නේ ඔය නිකන් අමුතු සද්දයක් එනවා නේද අන්න ඔය යකා එනකොට ඔය යකා එනකොට තමයි ඔක්කොම නිකන් ලයිට් එහෙම ගහනවා අම්මට හිතේ මේ යකාට මචං මේ දොරන් හරහා එන්න බෑ ඒ කියනවා නම් හදක් දොරවල් අරින්න අත් එහෙම නෑනේ බා මේ පියානෝ එක ගහන්න බැරිද මං වගේ ඉතින් මියුසික් වාදන ශිල්පියෙක් ඉන්නකොට උඹලා මොනකටද බං බය වෙන්නේ සෙනික දුවපන් මුකුත් නැද්ද ඔය දිලිසෙන දොරක් තියෙන්නේ අන්න ඕකෙන් තමයි අපි පැනලා යන්න ඕනි ඒකට ඉතින් දැම්ම යන්න බෑ මළු 20ක් හොයා ගන්න ඕනේ මළු 6ක් තියෙනවා මළු 6යි ඇස් 4යි බලමු තව හැක් එහෙම නැද්ද කියලා මුකුත් නෑ ඔය පොඩි පොඩි ඒවා කොහොමද තියෙන්නේ නෑ බා අඩෝ දැන් අපි එළියට යන්න ගියොත් අම්මට සිරි ඔය ලයිට් ගහන්නේ අඩෝ ඒක නම් චුට්ටක් බය වුණා එකපාරම මොකද්ද ටීවී එක තනියෙන් පිස්සු කරනවා කියනවා යකා යනකම් ඉන්න වෙනවා මේ යකා කොහෙට යනවද දන්නේ නැහැ බා මෙච්චර වෙලා ෂුවර් එකට මේ තට්ටුවේ කරගෙන නැත්නම් ඒකයි ඔය ගොඩක් වෙලා ලයිට් ගහන්නේ යකා පහළ තට්ටුවට ගිහිලා තිබ්බොත් නම් අපිට වාසි බා මොකද උඩින් ගිහිල්ලා ෂේප් එක උඩ ටික එකතු කර ගන්න පුළුවන් බලමු මං අද මේක පෙරදුනොත් මම මේකෙන් ගේම් එකක් ආයෙවන්න අඩෝ යකා උඩ තට්ටුවේ ගියහන්කෝ අපිට දැන් ඉතින් ඌ පහළ තකන් ඉන්නවා හින්දා මෙන්න මේ පැත්තට යමු නේ කොහොනේ නේ බා මෙන්න මෙහෙ මෙමු ටික වෙලා මොකටද බං වෙලා යන්නේ ඔච්චර වෙලා යන එකක් නෑ බා ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනි මට මේ YouTube channel කරන්න ආසාවක් තුනේ ඔයාලා හැමෝම දන්නේ අකාමෑන් හින්දා ඉතින් අකාමෑන් ගොඩක් ස්තුතියි අපන් ඔක හොඳ ළමෙක් වුණාම ඕව අහන්න ඕනි බා අඩෝ මෙන්න මෙතන තව එකක් දිලිසෙනවා වෙයි මුකුත් තිබෙන්නේ හරි දැන් නම් ෂුවර් එකට පහළට යනවා ඇත්තේ මේ දවස්වල පොඩ්ඩක් සෙමෙහෙමත් හැදිලා ඉන්නේ බලමු හරි පහළට ගිහිල්ලා අපි හින්දා ශනික උඩට යමු ශනික යමන් කිව්වට මේක ඉක්මනට යන්නේ නැහැ බා මුකුත් නේ ඇහැක් ගලව ගන්න බා අද ආයෙ ලයිට් ගහනවා කියනකො ෂුවර් එකට උඩට එන්නේ නැති ශනික යමන් මෙන්න මේක අස්සට අඩෝ මෙතන මරු දෙකයි ගැම්මක් තමයි ඉතින් තව මලු 12ක් හොයන්න ඕනේ ඒකනේ තියෙන ලොකුම අවුල ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් එකක් එහෙම දාන්න තාම බම් මම channel එක පටන් ගත්ත විතරනේ බා
ඒ හින්දා ඉතින් ලයික් ගන්න views ගන්න පොඩ්ඩක් අමාරුයි. එහා පැත්තකට යමු. අඩෝ මලු දෙකක් හම්බුණා. බලපන්. මෙන්න මේ බිත්ති වල සමහරක් වෙලාවට ඇස්සෙම තියෙනවා. මං කිව්වනේ දර කියතක් එහෙම හම්බුනොත් ගන්න කියලා. අන්න ඒ කියතෙන් මෙන්න මේක තමයි අරින්න ඕනි. මොනවත් මේ දොරව බං. දොර තමයි අරින්නේ. යකාට බය වෙන්න ඕනේ. දුව තමයි. යකාව දුව. එකක් දුවන්න ඕනේ. දැන් තියෙනවා කීයත හම්බුනේත් නැහැ. ඒ කීයතෙන් හම්බෙච්ච තැනින් අපිට ආයෙ පාරක් ටෙලිපෝට් වෙන්න පුළුවන් බං කොහෙට හරි. මේ ගේ ඇස්සට ඉතින් වෙන කොහෙටවත් නෙමෙයි. බලපන් ඇහැක් දාලා. අම්මට සිරි. මූ දෙවෙනි කාමරේ ඉන්නේ. දැන් යන්න බෑ බං මට. කොහොමද මං යන්නේ? හිත හයිය කරගෙන ගිහිල්ලා මේක එළියොත්වත් එහෙම. බයකට නන් නෙමෙයි ඉතින්. බලපන් තව පාරක්. හරි. උඩට තමයි එන්නේ. උඩට එනවා බං. දැන් කෙලවෙනවනේ. තව එක ඇහැයි තියෙන්නේ. මේ ඇහැ පරීක්ෂා කරගන්න ඕනි බං ඔක්කොම ගන්න. බලපන්කෝ ඉතින් ඒකෙත් හැටි. මූ යන්නේ කියහන්කෝ. මේ ගේම් එක බං මම විනාඩි 5මුත් ඉවර කරලා තියෙනවා. ඒ වුණාට විනාඩි 5න් වැඩක් නැහැ නේ කින්නේ. ඒ හින්දා විනාඩි 15ක්වත් අඩු තව හැක් තියෙනවා සෙනික ගන්න. දුවපන් පිටිපස්සට යන්න බෑ කොහෙන වෙලාවක් යනවා. තව මරු 9ක් ඕනි. අඩෝ මූ පහලට ගිහිල්ලත් එනවා බං. හරිම ඡේදනීය අවස්ථාවක්. මේක නැන්ද හැක්පා. අපි එතකම මේ ටික චෙක් කරගමුකෝ. මේක ඉතින් බලන්න දෙයක් නැහැ අපි චෙක් කරානේ. අඩෝ මූ එනවද කොහෙද? එනික දුවපන් නැත්තම් යකා ගන්න. මේක අස්සේ ලයිට් මේව වෙනවද කියලා පේන්නෙත් නැහැ වැඩිය. බලපන්. අඩෝ යකට ගිහිල්ලා සෙනික දුවපන්. තව මල්ලක් හම්බුණා. මෙන්න මෙතනක් කබඩ් ටිකක් තියෙනවා. මලු දෙකක් හම්බුණා බා. හරි අපිට කීයතත් හම්බුණා. මොකද්ද මේ? කරපන්. අඩෝ ඒක හෙල්ලෙනවා බා. අම්මට සිරි. කවුද යකෝ සින්දු දාන්නේ? කබඩ් එක අරබන්. යකා එහෙම ඉන්නවත් දන්නේ නැහැ බං මේ පැත්තේ. අඩෝ මම මේ ආයේ හිටපු පැත්ත වෙන්න බං යන්න. ශනික දුවපන් මෙන්න මේක අසට. තව මලු 5යි බං. දැන් 4. තව මලු 4ක් තිබ්බනම් වැඩේ කොට. අම්මට මෙන්න මේකක් දිලිසෙනවා. එතනත් මල්ලක් තිබ්බා. ලයිට් එකක් ගැහුණාද කොහෙද? ඇයිද කියලා අම්මට සිරි. දැන් මචං අර ටෙලිපෝට් වෙන එකෙන් ගියා නම් හරි. ආයේ උඩ කාමරේ මේකම මතුවෙයිද දන්නේ. කමන්නේ ඇයි? බලමු යකා කොහෙද කියලා. යකා දෙවෙනි තට්ටුවට ගිහිල්ලා. අපි ශනික ගිහිල්ලා අර ටෙලිපෝට් වෙන එකෙන් යන්. නැත්තම් යකාගෙන් කන්න පුළුවන්. ඇයි යකා යටනේ ඉන්නේ? මේකෙනෙත් තිබ්බේ.
රූපත් එහෙම එනවා කොහමද ඇති ඔය රූපාදාරනේ මේක මෙන්න මේක තමයි අර ටෙලිපෝට් වෙන එක අපි දැන් කෙලින්ම යන් ඒක අස්සට අම්මට අඩෝ මෙතනට ආවේ කියලා වැඩි කියන්නේ එක හැක්වත් නෑ ඇස් නෑ දැන් පොඩක් කරගෙන ලක්ම තියෙනවා එක හැක්වත් හොයාගන්න තිබ්බ අම්මට සිරිය ඔන්නම තමයි ඉතින් පෙර කරපු වාසනාව අඩෝ දැක්කනේ ඉතින් ආය ගැම්මක් තමයි මේක කොහෙට ගියාද දන්නේ බා අම්මට සිරි මූ උඩ දුවපන් මම මචං ඔය වේගෙන් ගියේ මේකක් තියෙනවා මේකේ මේකක් වෙනම් බං තියෙන ඕන තරම් මේකේ නැහැ මල්ලකුයි මල්ලකුත් තමයි හැකුත් අද උන් පහළට කොට ඇවිල්ලා වගේ නෙමෙයි නේද අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මු ඉන්නවා ඒ උනාට පේන්නේ නැහැ වගේ අන්න ඔකයි ප්‍රශ්නේ තාමින්නේ මල්ලක් හම්බුණා එක මල්ලයි මචං ඕනි එතකොට ඉතින් මල්ලකුත් හම්බුණා මල 20ම අරගෙන කෑවොත් එහෙම කොහොමදනේ සැප නැහැ ඉතින් සංසාරේ ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකක් එහෙම දාන්න මං කලින් කිව්වේ නේද කමන්නේ ලයික් එකක් එහෙම දාන්න ඔයාලා කොහොම හරි මට views 100 අරන් දෙන්නකෝ ඊට පස්සේ මං Minecraft එක ඒ වගේ ගේම් එහෙම තව වැඩියෙන් දාන්න ඔළුව පොඩ්ඩක් දාලා බලන්න මේක උඩ තට්ටුවට නම් ගිහිල්ලා මචං ඒක වැහැක් එහෙම තිබ්බනම් වැඩේ ගොඩේ අඩුව පහළට තමයි ඉන්නේ එකතුව පහළට එන්නේ උඩින් රන් කියලා වගේ එහෙම වැටුනොත් දුවපන් කාමරයක් අස්සටම දුවපන් නැත්තම් ඉතින් ඉවරයි අඩුව මට මෙතනින් යන්න හින වෙලාවක් ඇයි වගේ අපි පොඩ්ඩක් කළා ගිහින් නේ හොම් බලපන් අඩුව මු උඩට ගිහිල්ලා දැන් අපි ෂෙනිට ගියා නම් වැඩේ ගොඩේ පරිපල හම්බුණා දුවපා හරි බං ඉතින් ඔන්න එහෙනම් මං අද වැඩේ ඉවර කරා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් එකක් එහෙම දාන්න බලපන් වෙලාව කොච්චර ගිහිල්ලාද බලපන් 12:32යි හරි මේක අපිට ස්තුති කරනවද බං හරි අපේ එක ලෙවල් එකක් ඉවරයිලු හරි ඉතින් මං අදට වැඩේ ඉවර කරනවා එහෙනම් කොල්ලෝ කොහොමද බං එහෙනම් කොල්ලෝ අපි